හරිද? හරිනේ? හරිනේ? එකයි. හාද? හා. උත්තරේ දන්නවනම් කිව්වා. දන්නේ නැත්තම් මම ගුටියක් දීලා හරි කියලා දෙනවා. එච්චරයි. දිමුතු අරින්න බලන්න මොනවද තියෙන්නේ කියලා බලමු. බලපන් ගුටි කන සීන් නැති කියලා. කෑමට මිලදී ගන්න දෙයක්. නමුත් අපි කන්නේ නැහැ. ඒ මොකද්ද? දන්න නැත්නම් අනිත් එක්කෙනාට දුන්නා. ටක් ගාලා. කො දෙන්න. අතර දෙන්න. කැමති කෙනාට දෙන්න. ගන්න. මොකක්ද කියලා අහන්නේ. හරි එහෙනම් මම ගුටියක් දීලා තමයි කියලා දෙන්නේ. අයියෙන් ගහන්න එපා. හරිද? හාද? හරි අල්ලගන්න මේක. ගුටියක් දෙන්න. ඔහේ නිකම්ම ඉන්නවනේ. මේක එකක් ගන්න. අන්න තව එකක් ගනින්. හරිද? කැමරට මිලදී ගන්න අපි පිඟාන. කන්නනේ ගන්නෙ. නමුත් ඒක කන්නේ නෑ අපි. හරි. ඊළඟ එක්කෙනා අයිබෝන් මල්ලි. මේ වරෙන්කෝ බං. මල්ලි. උඹ වරෙන්. උඹ සුපිරි කොල්ලෙන්නේ බං. සුපිරි. හරි ඉතින් දෝනිට කියාම මේ ප්‍රශ්නයක් තියෙනවා. දෝනිකෙන් ගාමු. ඒ දෝනි. දෝනිකෙන් ගාමු ඉතින්. හා. අම්මට දිරියනවානේ. අන්න වැදුනා. කෝ අන්න ඔයදී. නම කියන්න මල්ලි. කැලුම්. කැලුම් මල්ලි අරින්නකෝ බලන්න දිගාරින්න බලන්න. මට කැලුම්ගේ ප්‍රශ්න මොකද්ද කියලා බලමු. බඩුව තමයි. නිකන් ටොපියක් වගේ. මේක නෙවෙයි. නිකන් දුන්නු ටොපි හරි කනවඩි බං. මොකද කියන්නේ? නෙල්ලි කියන්නේ දෙමළ නමක්. නෙල්ලි වලට සිංහලෙන් කියන නම මොකද්ද? හොඳ වැඩි. නියමට යනවා. නෙල්ලි කාලා තියෙනවද? නෙල්ලි කාලා නම් තියෙනවා. පට රහයිනේ. කනකොට තිත්තයි. වතුර බොද්දි පැණි රසයිනේ මිහිරි. අල්ලිද? කල්ලි? අල්ලි නෙවෙයි. නෙල්ලි කියන්නේ දෙමළ නමක්. හරිද? එතකොට නෙල්ලි වලට සුද්ධ සිංහලෙන් නමක් තියෙනවා. නෙල්ලිමද? නෑනේ. නෙල්ලි කියන්නේ දෙමළ නමක් නේ. නෙල්ලි වලට සිංහලෙන් කියන්නේ මොකද බං? නෙල්ලි වලට සිංහලෙන් කියන්නේ. අපි නෙල්ලි කියන්නේ නේද? නෙල්ලි වලට සිංහලෙන් කියන්නේ නෙල්ලිම තමයි. නෙල්ලි නෑ. එහෙනම් දන්නේ. දැන් සාමාන්‍යයෙන් අපේ ප්‍රෝග්‍රෑම් එක නොදන්න දෙයක් ඉගෙන ගන්න දෙයක් නේ මේක. විනෝදයි. ටිකක් අලුත් අත්දැකීමක් තියෙනවා. හොඳ නැද්ද මේක? හොඳයි. ආදල්. හරි. නෙල්ලි වලට අපි කියන්නේ අයබෝවන්. මම මේ පුංචි කූඩේ පුංචි ප්‍රශ්න වගේක් තියෙනවා. ඔයා එකක් තෝරගන්න. කැමති එකක් තෝරගන්න. එක කියවන්න ඕනේ. උත්තරේ දන්නවා නම් කිව්වා. උත්තරේ කිව්වොත් මම ඔයාලට තෑග්ගක් දෙනවා. උත්තරේ කිව්වේ නැත්නම් ගුටියක් දීලා හරි මම කියලා දෙනවා. හරිද? ගන්න එකක් බලන්න. නම කියන්නකෝ බලන්න. නිෂාරා. කොහෙද ගම නිෂාරා? බිබිල. අරින්නකෝ බලන්න මොකක්ද තියෙන්නේ කියලා ප්‍රශ්නේ. වෙවුලනවනේ. උයන අයට කෝකි කියලා කියනවා. නමුත් සිංහලෙන් නමක් තියෙනවා. ඒ මොකද්ද? සූපවේදිය. නෑ. දන්නේ. එහෙනම් ගුටියක් දෙන්න වෙනවා මල්ලි. එකක් දෙනවා ඈ. හරිද? හරිනේ? හරිනේ? එකයි. හාද? හා. මෙන්න මේක එකක් ගන්න. කෝකිට අපි කියන්නේ අරක්කැමියා. හරිද? හරි හොඳයිද මගේ channel එක ගැන මොනවද හිතන්නේ ඔයා? හොඳයි. Talk with Chanu channel එක subscribe කරන්න කියන්නේ. Talk with Chanu channel එක subscribe කරන්න. හරි very good. Thank you. ආයිබෝවන්. ඔයාගේ නම කියන්නකෝ බලන්න. නුවන්තිකා. මේකෙන් එකක් තෝරගන්න. දන්නේ තේකද? බලමු ඒක මොකද්ද කියලා. කො මම සපෝට් එකක් දෙන්න. හරි අදින්න. හරි. දිගාරින්නකෝ බලන්න. අනිත් පැත්ත. මොකද්ද? ලෝකේ කුඩාම මහද්වීපය. ලෝකේ කුඩාම මහද්වීපය වන්නේ මොකද්ද? නුවන්තිකා කියන්නේ නුවණක්කාරයිනේ. ආසියා මහද්වීපයක් නෙමෙයි. අප්‍රිකා මහද්වීපය නෑ. ඔක්කොම ටික කියගෙන යන්නද හදන්නේ? ආසියා මහද්වීපය. ආසියා මහද්වීපය ඒක ලොකුම එකනේ.
ඔයා කිව්වා ඒක. මොකද්ද? ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාව රටක්. නමුත් මහද්වීපයක්. මහද්වීපයක්. ලෝකේ කුඩා මහද්වීපය මහද්වීපය. ඕස්ට්‍රේලියාව. ලෝකේ ලොකුම මහද්වීපය තමයි ආසියාව. ආසියා මහද්වීපය. හරි. ඔයාට මම පුංචි තෑග්ගක් දෙනවා. මගේ channel එක ගැන මොනවද හිතන්නේ ඔයා? ගොඩක් වටිනවා. වටිනවා. දැනුම වර්ධනය කරන්න පුළුවන්. වර්ධනය කරන්න පුළුවන් හොඳ මේ සාමාන්‍යයෙන් මම මේ channel එක කරන්න හේතු 3ක් 5ක් තියෙනවා. ඔව්. ප්‍රධාන හේතුව තමයි අපේ ලංකාවේ ළමයි ප්‍රශ්නයක් දැක්කහම දුවනවා. අනිවාර්යයෙන්. දුවන්න එපා, ඉදිරිපත් වෙන්න. ඕනම ප්‍රශ්නෙට ඉදිරිපත් වෙන්න. ඉදිරිපත් වුණොත් ඔබ දන්නවා නම් උත්තරේ කියලා සතුටු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. දන්නේ නැත්නම් අපි නොදන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒක මූලික කරගෙන තමයි මම මේක අරගෙන තියෙන්නේ. ඔව්, ගොඩක් වටිනවා මේ channel එකට. අනිවාර්යෙන්. ටෝක් විත් channel channel එක බලන්න කියන්නේ එහෙනම්. හරි. ටෝක් විත් චානු channel එක බලන්න. බලන්න සියලු දෙනාම. thank you. thank you. මගේ නම චින්දිකා ආරච්චි. චින්දිකා ආරච්චි. හරි, ඔය ප්‍රශ්නේ කියවන්නකො බලන්න. අම්මට සමාන පද 4ක්. හතරක් කියන්න. මාව මව එකයි. එකපාර උත්තරේ. බෑ. ඉන්න චුට්ට. එච්චරයි. චුට්ට ගිනවද? ආ. මතක නෑ. මතක නැහැ. අපේ channel එක ගැන ඔබේ අදහස මොකද්ද? sorry. ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. ඔව් දැන් මේ වගේ ප්‍රශ්න කරන ළමයි දැන් මේ වගේ හොයන්නත් පටන් ගන්නවා මේ වගේ දේවල් එක්ක. අනිවාර්යෙන්ම. අම්මට අපි කියනවා ජනනි කියලා කියනවා. ළමුන්දු කියලා කියනවා. දිනිති කියලා කියනවා. මව කියලාත් කියනවා. හතරක් ආවද? ඔව් හතර. නොදන්න දෙයක් ඉගෙන ගත්තනේ. ඔව්. හරි, මගේ channel එකට ඉදිරිපත් වුන නිසා ඔබට පුංචි තෑග්ගක් තියෙනවා. thank you. වෙල්කම්. හරි, මගේ channel එක ටෝක් විත් චානු අනිවාර්යෙන් බලන්න. හරිද? ටෝක් විත් චානු කියලා. බබා ඒක දෙන්නකෝ මට. දෙන්නකෝ. මම ටෝක් විත් චානු. ආයි උස්සගා ආයි කුස්සගාවද මෙහාට හරිද මචං හරිද? හරි. මේ YouTube එකේ කියපන් මචං මේ ටෝක් විත් චානු. තාව එකක් ගන්න. මම ඔය ඉතින් පොඩි උන්ටි අල්ලගෙන හිටියා උඹ මචං සබ්ස්ක්‍රයිබ් එකක් දාලා දෙන්න බෑ ටෝක් විත් චානු. සිරිවර්ධන සිරිවර්ධන මාමා ප්‍රශ්න වගේක් තියෙනවා. ඔව්. ගන්නකො බලන්න. එකක්. ඒ අප දන්න දිගහැරලා බලන්න. බ්‍රේක් එකට එකට සිංහලෙන් කියන කියන වචනේ නම. තිරිංග very good සුපිරි very good සාමාන්‍යයෙන් මෙහෙමනේ මාමා. ওই බ්‍රේක් එකට සිංහලෙන් කියන නමවත් දන්නේ නැහැ අපේ ළමයි. ඒ හින්දා දැනගන්නත් එක්ක මේ විනෝද ප්‍රශ්න ටිකක් ගෙනාවා. හොඳයිද මගේ channel එක? අනිවාර්යයෙන් හොඳයි. ඔබතුමාට මම පුංචි තෑග්ගක් දෙනවා. ඕන එකක් දෙන්න මම බාර ගන්න බොහොම ස්තුතියි මේ පොඩි ළමයෙකුට දෙන්න. හරි හරිද?